ഇത് കഴിക്കാൻ ඒක එකපාර ගිලි කෑල්ලක් ගිනවයි තියෙන්නේ 10යි ඒක කිව්වම තමයි උඩට කුඩේ දාලා හායි ගයිස් කොහොමද ඔයාලට ඉතින් ගොඩ දවසකින් මම vlog එකක් අරන් ආවා ගොඩ දවසක් කියන්නේ මාස දෙකකින් ඉතින් අපේ බබා චූටි බබා හම්බෙලා දැන් මාස දෙකක් වෙනවා එතකම් මම වීඩියෝස් මුකුත් අරන් එන්න මට බැරි වුණා ඉතින් අද මම වීඩියෝ එකකින් ගේන්නේ අද පොයේ දවස අපි බෙල්ලන්විල පන්සල් ගිහිල්ලා පොඩි රවුමක් දාලා එන්න කියලා හිතුවා බබාත් එක්ක එහෙනම් ඉතින් vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් දැන් ඉස්සර වගේ නෙවෙයි බබත් එක්ක වීඩියෝස් ගන්න ගොඩක් අමාරුයි. එහෙම යන්න ගියත් එහෙමයි. ඉතින් මට උදේට කන්නත් බැරුණා. ත්‍රිවිල් එකේ ඉඳලම තමයි උදේට කෑවේ. බබාවත් ලෑස්ති කරන්න ඕනේ මමත් ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් ගමන් බිමන් යන ටිකක් අමාරුයි. ඒ ඇස වීඩියෝස් නම් කොහොමත්ම ගන්න බෑ. මම මේ පුරාම විදිහට වීඩියෝස් ගන්න ඔයගලන්ට එක ෂෙයා කරගන්න ඕන නිසා vlog එකක් දැම්මේ නෑනේ මාස දෙකකින්ම ඉතින් අපි මම ගොඩක් වීඩියෝස් නම් ගත්තේ නෑ අපි දැන් බෙල්ලන්විලට ඇවිත් ඉන්නේ බෙල්ලන්විල පන්සල පාකින් එකට එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 30ක්ද කොහෙද මං හිතන්නේ ටිකට් එක ඉතින් අපි ඒක පාක් කරලා යන්න තමයි හදන්නේ පන්සලට අද පොයේ දවස ගොඩක් සෙනග හිටියා. හැබැයි සෙනග වලට වඩා හපන් මේ අවුව. කොහෙටවත් යන්න බෑ මේ මාර අවුවක් තියෙන්නේ. ඔයාලගේ පැත්තෙත් එහෙම වෙන්නේ නැති. හොඳට වතුර බොන්න. මාරම අවුවයි පිච්චෙනවා. ඉතින් අපි බබාවත් අරගෙන දැන් යනවා පන්සලට. හස්බන්ඩ් බබාව අරන් යන නිසා මට වීඩියෝස් ටිකක් ගන්න පුළුවන්. පේනවනේ මගේ මූණ මේ අවුව නිසා. බබා නම් හොඳටම නිදි. එයා ට්‍රෙවිල් එකේ තිම නිදාගත්තා. ඉතින් එයා නිදි. අපි මෙතනින් මල් ගත්තා. මෙතන නිලුම් මල් 5ක් 200ක් කිව්වා. අපි නිලුම් මල් 5ක් ගත්තා පොල් තෙල් ගත්තා පහන් තිර හදුම් කුරු ඔක්කොම මෙතනින් තමයි ගත්තේ. ඉතින් අපි පන්සලට ආවා ගොඩක් සෙනග පන්සලේ අද පොයේ දවස නිසා. මෙතනින් ගලවන්න මෙතන සමාධි ප්‍රඥා අපි වඩන්න ඕන. ඒ වැඩිමෙන් තමයි අවබෝධව ගමකදී සියලු කලකම් අපි සෙරප්පුත් ගලවලා දැන් යනවා වදින්න. මම පන්සලේ නම් ගොඩාක් වීඩියෝස් ගත්තේ නෑ. මොකද බබාවත් අරගෙන වදින්නත් ඕනේ, බුදුන් වදින්නත් ඕනේ. ඉතින් වීඩියෝ කරන්නත් බෑ නේ පන්සලනේ. හැම වීඩියෝස් මුකුත් ගොඩක් ගත්තේ නැහැ. ඉතින් අපි වැදලා කරලා ඔය චුට්ටක් වීඩියෝස් ගත්තා. අනික ගොඩක් අවුවයි මාර විදියට. මම මේ වීඩියෝ එක නම් ගත්තා එතන තිබුණ ලොකු සල් ගහක් පහළ නම් සල් පොහොට්ටු වගේ තිබ්බේ උඩ මල් තිබුණා ගොඩාක් මාර ලස්සනයි අතින් කඩන්න තිබුණා නම් කඩලා පූජා කරන්නත් තිබුණා ඒ උනට පහළ තිබුණේ අපි පන්සල් යන්නේ අපි එදා මම ගන්න නෑ කිව්වේ දේවාලේ මොන සිනහවක්ද යන්නේ රපු දෙක දාගන්න නැද්ද ඉතින් අපි බුදුන් වැඳලා ඔක්කොම කරලා දැන් යන්න තමයි හදන්නේ වීඩියෝස් නම් මොකද එහෙම ගත්තේ නැත්නම් ගොඩක් පන්සලේ දැන් අපි පාර පැනලා යන්න තමයි හදන්නේ අර පැත්ත
ඉතින් මේ අපි පොල් තෙල් ගත්ත තැන බෝතලෙත් ඒ කියන්නේ වීදුරු බෝතලෙට පොල් තෙල් දුන්නා. ඉතින් ඒ අංකල්ට මම පොල් තෙල් බෝතලෙත් ගිහින් දුන්නා. මොකද මේ පහන් තියෙන තැන පොල් තෙල් බෝතලේ තියන්න පුළුවන්. ඒ උනාට ඒගොල්ලෝ ආයෙත් ඒ බෝතලෙට පොල් තෙල් දාලා විකුණ ගන්න පුළුවන් නිසා මම පොල් තෙල් බෝතලේ ගිහිල්ලා ඒ අංකල්ට දුන්නා. ඊට පස්සේ අපි මේ යනවා. එයාට තාම තේරෙනවදනේ සෙල්ලම් බඩු ගත්තට වැඩක් නැහැ. එයාට තාම සෙල්ලම් බඩු ගත්තට වැඩක් නැහැ. එයාට තේරුමක් නැහැනේ. ගෙදර සෙල්ලම් බඩු වෙනවා කොච්චර. එයා ඒක තේරුමක් නැහැ තාම. අම්බෝ මාරවුවක් තියෙන්නේ. මේ ලස්සනයි නේ මේවා. මං කිව්වේ මෙන්න මේ පොඩි මේකක් වගේ ට්‍රේවිල් එකකට ගමු කියලා එදා. රතු එක හොඳයි. ඒ රතු එක. 150 නේ. Awal yang ni kat. දැන් පොඩි බුදු පිළිමයක් තියෙනවනේ අනේ ඒකේ. ට්‍රේවිල් එකේ පොඩි බුදු පිළිමයක් තියෙනවනේ. ඒකට මොකද කරන්නේ? ඔය බුදු පිළිමයක් බුදු පිළිමෙත් තියෙන්නේ. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. පාගින් එකේ රුපියල් 30ක් එතන හිටපු අංකල් කෙනෙක්ට දීලා අපි යනවා. මම ගොඩක් වොයිස් කරන්නේ නැහැ මොකද මේකේ අපේ වොයිස් පිටින්ම මම වීඩියෝස් ගත්ත නිසා ගොඩක් වොයිස් කරන්නේ නැහැ මම. ඉතින් අපි බෙල්ලන්විල පාක් එකට තමයි ඊට පස්සේ ගියේ. මාරවව්වක් තියෙන ළමයි පිච්චෙනවා. විතරයක් දැම්ම නම් බැද ගන්න පුළුවන්. ඇයි දන්නේ මෙච්චර රස්නේ යන්නේ මන් දන්නේ. අපි මෙතන ආවේ ටිකක් වෙලා ඉන්නවා කියලා හිතාගෙන අපි හිටින්නේ අපි ෆොටෝ ටිකක් ගහලා අපි ගියා. මට නම් එපා වුණා. ගහක් යටට වෙලා අපි හිටිය ටික වෙලාවක්. කොහොමද චූටි බයික් එකක් පදිනවා පොඩි ළමයි. මේ දෙන්නගේ කොමලේ බල බල හිටිය. මේ දෙන්නගේ කොමලේ තාත්තගේ පුතාගේ කොමලේ. පුතා නම් හොඳට නිදි තාත්තගේ අතේ. අම්මලි කොල්ලා. මෙතන ටික වෙලාවක් ඉතලා අපි ගියා. අපි යන්න තමයි හදාන්නේ. මට ඉන්න බෑ මොකද මාර අවුවයි මාර රස්නේ. බබාටත් ඉන්න බෑනේ. ආටත් අපහසුයි. මේ පේනවනේ අවුව වැඩි. මෙච්චර මොකක්ද දන්නේ එච්චර රස්නේ නේද? මම දැන් මේ අවුවට අයිස්ක්‍රීම් අයිස් වතුර ඒවා බිර මගේ උගුරත් රිදෙනවා. ඒ තරම් මා ගෙදරවත් ඉන්න බෑ මාරම රස්නයක් තියෙන්නේ. අපි ඊට පස්සේ මෙතනින් මේ බඩේඩිකු කරලක් ගත්තා. මට නම් ඒ වෙලාවේ බඩේගිරි කන්න ඕන ගමකුත් තිබ්බේ නෑ. මට මෙයා ගත්තා.
කන්න කියලා තමයි හැදුවේ. අම්බෝ මාර වුණොයි. ඉතින් ඒක පස්සේ කනවා කියලා තියාගත්තා. ඉතින් අපි තුන්දෙනා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ටික වෙලාවකින් දැන් කනවා කියලා හිතලා කන්න ගත්තා. උණුමුණුයි. අපි ගෙදර යන ගමන් ගියා බින්චෝන්. මේක තියෙන රත්මලානේ පානදුරුත් එකක් තියෙනවා. ඉතින් අපි මේකටත් ගියා අයිස්ක්‍රීම් එකක් ගන්න. අයිස්ක්‍රීම් එකක් ගන්න නෑ. ගත්තා අයිස්ක්‍රීම් එකකුත් ගත්තා. ඊට පස්සේ අපි ගත්තේ ග්‍රේප් බෝබා ටී එකකුයි මම ගත්තේ බ්ලූබෙරි සන්දේ එකකුයි. ඉතින් මෙතන මේ කියන්නේ එතන හරි ලස්සනයි අප්පෝ. මේ අමුතුම මේ නිකන් මොකද්ද වගේ නිකන් අර නිකන් කාටුන් ලෝකයක් වගේ. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ ඒ අයිස්ක්‍රීම් එක නම ආරයි. මෙයාගේ පස්සේ තමයි වීඩියෝ වෙලා තියෙන්නේ. ඉතින් මේ පේනව නේද මේ ඔය තියන්නේ අයිස්ක්‍රීම් එක එන්නේ ඒ අයිස්ක්‍රීම් එකම තමයි අපිට දෙන්නේ. ඉතින් අපි අපේ ඔඩ එක හම්බෙනකම් වාඩි වෙලා හිටියා. මෙතන තමයි හදන්නේ මේ ඉන්නේ එතන කට්ටිය. අපිට පේනවා ඉතින් හදනවා. ඒ කියන්නේ ඔක්කොම පේන්නේ නැහැ ඉතින් ටිකක් පේනවා. මේ මාර රහයි ඉතින්. මෙතන බජට් අඩුම එකකට තියෙන්නේ ෆ්‍රෙෂ් ලෙමනේඩ්. ඔය තියෙන මේ ඒක 280යි. එතන අනිත් ඒවා නම් ටිකක් ගන්නවා. අපේ බබා කොහේ ගියත් දොයි. තාත්තා ගැතේ දොයි. මේ ඉතින් අපි ඔඩ එක අරගෙන අපේ අයිස්ක්‍රීම් එක කියන්නේ වැනිලා ගන්නත් පුළුවන්, චොක්ලට් ගන්නත් පුළුවන්, දෙකම ගන්න පුළුවන්. ඒකට මට වැනිලා කාලා බලන්න ඕන වුණා. ඒක රසයි කිව්ව නිසා ඇත්තටම ඒක මාරම කිරි රසයි. අනික අයිස්ක්‍රීම් හෙන ගොඩක් තියෙනවා. මාරම බඩත් පිරෙනවා ඒකට. 200ට මාරම ලාභයි. පානදුරෙත් තියෙනවා, රත්මලානෙත් තියෙනවා, හැමතැනම තියෙනවා. මොරටු වෙනක් නැහැ. මොරටුත් එකක් තිබ්බත් හොඳයි. බිග්ගුන් රහයි නේද ඒක? ඒ කියන්නේ මේ මාරම රහයි අයිස්ක්‍රීම්. අපි බිග්ජුන් ගියා අයිස්ක්‍රීම් එකට මාරයි. එයාවත් කඩාගෙන වීඩියෝ කරනවා කියන්නේ පුදුම ගේම. අපි ගත්තා මේ අයිස්ක්‍රීම් එකයි වැනිලා. වැනිලා තුන චොකලට් තුන මික්ස් පුළුවන්. අයිස්ක්‍රීම් එකක් ගත්තා. ඊට පස්සේ අපි මොකද ගත්තේ? බ්ලූබෙරි සන්ඩේ එකක් නේ. බ්ලූබෙරි සන්ඩේ එකක් ගත්තා. මම ඒක ගෙදර ගිහලා පෙන්නන්න. හා? ග්‍රේප් බොබෝ ටී එකකුත් ගත්තා. මේක අමුතුම ක්‍රීම් රහක් එන්නේ. අපි දැන් ගෙදර යනවා. මම අර දෙක ගෙදර ගිහලා ටේස්ට් එකක් දෙන්න. අපි ගෙදර ආවා. දැන් අපි අර බබල් ටී ගත්තනේ. මම වීඩියෝ එක ඉවර කරන්නත් හදලා ආයෙත් දැන් මං කියවනේ ඒක රිව්යු එකක් දෙනවා කියලා. ඒක අපි බීලා බලමු රහයිද කියලා. ඔව් මෙන්න. ඒක එකපාර ගහන්න. චුට්ට නඩන්න. කලවම් කරන්න. මේක මොකද? බොබෝ ටී, ග්‍රේප් බොබෝ ටී. ග්‍රේප්ස් බොබෝ ටී. රහනන්ද? දිරහක් තමයි ඉන්නේ මිදි දෙලි ගෑවි දාලා දෙන්නේ. දෙහි දාගුත් නම් දෙහි බෑගුත් තියෙනවා මෙතන. දැන් ඔයා රහයි ඇති කියලා ගත්තේ. ඔයාලට මොන පෙන්නේ පස්සේ? ඕවන මට නේ. ඊයන් අර මට සෙට් එකක් නෑ. බීම් එක කරා තමයි එන්නේ. අර බීම් එක මට නම් මතක නෑ. මේකත් ගෙලි කෑලි වගේ දෙනවා. කොම්බෝ. හැබැයි බබල්ටි නෙමෙයි ගෙලි කෑලි දුක දින්නේ. බෝබා නෙමෙයි. කොනයි? මේ ඒ වුණාට මේ අවුව වෙලාවට ඒක හොඳයි. දැන් අනිත් එක try කරලා බලමු. මම ගත්ත එක.
බ්ලූබෙරි සන්ඩි. සන්දේ. සන්ඩි. දී. සුවර්. කන්න ඔයා කන්න. ගේටි පොඩ්ඩක් තියලා. ගෙදරකේදී පොඩ්ඩක් දිය වෙලා. අර අයිස්ක්‍රීම් එකේ රහන් තමයි එන්නේ. රහයිද? බ්ලූබෙරි කෑල්ලක් ගන්න. බ්ලූබෙරි ගාලා නම් හැබැයි බ්ලූබෙරිද මේ මල්බෙරිද? බ්ලූබෙරි. කොහොමද? මම බ්ලූබෙරි ගානේ. කාට්? මම කටේ දාලා ගත්තා ඒක. කමන්නේ. මට කවන්නේ මං. අර අයිස්ක්‍රීම් තියෙන ඒ අයිස්ක්‍රීමම තමයි. උකට බ්ලූබෙරි දාලා. ඔව්. ඔලන්නේ. රහයි. ඒ අයිස්ක්‍රීම නම් රහයි. ඔය කියන්නේ මං හරි සෙල්ල පෙන්නුවේ අයිස්ක්‍රීම් එක. මේක 450යි. අයිස්ක්‍රීම් එක 200යි. අර කීයද? අර කීයද? ඒක 650යි. 950. රෙඩ් බොබෝ ටී. අර අයිස්ක්‍රීම් එකේ අයිස්ක්‍රීම් එකේ රහම තමයි. ඒ අයිස්ක්‍රීම් එක මාර රහයි. අපි අනිත් ඒවත් කාලා කියන්න. එහෙනම් අපි අද vlog එක ඉවර කරනවා. මම vlog කරන්න හරි අමාරුයි බබත් එක්ක. වෙන දෙක ගිහින් අපි එන්න ආපහු. vlog කරන්න ටිකක් අමාරුයි වීඩියෝ ගන්න අමාරුයි බබත් එක්ක. ඉතින් මම පුළුවන් විදිහට වීඩියෝස් අරන් එන්න. එතකන් වෙන જાති මයි channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. රහයි. කියවන්නට ඉන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. bye. bye. බයි.